එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණවක අද කොළඹ අපරාධ කොට්ටාසේ වෙත කැඳවා තිබුණා. ඒ රජයට එරෙහි කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට බවයි සඳහන් වුණේ. එසේ පැමිණි පාටලි මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ එක මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ තියෙන බී වාර්තාවේ තියෙන මේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ගැන මට කියන්න තියෙන බොහොම සරලව එක දෙයයි. ඒක තමයි අපි මේ ආණ්ඩුවේ ඇතම් කරුණු පිළිබඳව ඉතාම විද්‍යානුකූලව හේතු සාධක ඇතුව තමයි කරුණු දක්වලා තියෙන්නේ. විශේෂයෙන්ම 2025 ජනවාරි මාසයේ කන්ටේනර් 323 පිළිබඳ ප්‍රශ්නයේදී අපි කරුණු දක්වලා තියෙන්නේ. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් කරපු ඒ වාර්තාව පසුබිම් කරගෙන. ඒ වගේම පෙබරවාරි 9 වෙනිදා 2025 වඳුරෙක් පැන්න කිව්වා විදුලි බල පද්ධතිය කඩා වැටුණා. කෝටි 660ක් පාඩු වුණා. ඉතින් අපි තමයි විද්‍යානුකූලව පෙන්නලා දුන්නේ වඳුරෙක් පැනලා නෙවෙයි උනේ. මේක උනේ වික්ටෝරියා ජලාශයේ ඒ බලාගාරයේ ට්‍රිප් වීම නිසා. කියන්නේ කිසිම පරීක්ෂණයක් කළා නැහැ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ දිට්වා සුලිකුණාටුව පිළිබඳව. ඒ පිළිබඳව අනතුරු අඟවල තිබෙද්දිත් රාජ්‍ය පියවර ගත්තේ නැහැ කියලා දුන්නා. අපි එක්කයි තාම විද්‍යානුකූල කරුණු දැක්වීමක් කළා. අනතුරු ඇඟවීම් කළා තිබුණා, දත්ත තිබුණා. නමුත් පියවර නොගැනීම ගැන. ඒ කරුණ අපි තාම විද්‍යානුකූලව කරපුවා. ඒ වගේ විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් අපි තාම විද්‍යානුකූලව කරුණු දක්වලා තියෙනවා. ඒ මත පදනම් වෙලා තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩිමනක් කියනවා නම් මේ සම්බන්ධයෙන් මේ චෝදනාවට ලක් වෙලා තියෙන මේ ගල්ලංගුරු නිසා ගිය සෙනසුරාදාත් ලංකා විදුලි බල මණ්ඩලයට සිද්ධ වුණා මෙගාවොට් 135ක් නැති කරගන්න. ඉතින් ඒක KCCP බලාගාරයෙන් ගත්තනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 19ක පාඩුවක් සෙනසුරාදා විතරක් වෙලා තියෙනවා. ඒ වගේම අතිරේක වශයෙන් ඩීසල් පාවිච්චි වෙලා තියෙනවා ලීටර් ලක්ෂ 8මාරක්. ඉතින් ඒ දවසේ විතරක්. ඉතින් මේවා තමයි අපි හෙලි කරන කරුණු. මේ කරුණු වලින් මුණ දෙන්නේ. එහෙම නැතුව අපේ චරිත ඝාතනය කළා, අපිව අපහසුතාවයට පත් කළා, අපිව උසාවි වලට කැඳලා හරියන්නේ නැහැ. කරුණු වලින් උත්තර දෙන්න තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න. ඒක ආණ්ඩුව සතු වගකීමක්. අපි මේ අරගලේ දිගටම ගෙනියනවා. මේ ගල්ලංගුරු වංචාවෙන් රටට වෙච්ච පාඩුව සම්බන්ධයෙන් අපි ලබන 18 වෙනිදා මහජන උපයෝගිතා කොමිසම ඉදිරියේ අපි කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා. විදුලි ගාස්තු වැඩි කිරීමට කටයුතු කළොත් ආණ්ඩුව ඊට එරෙහිව කටයුතු කරනවා. ඒ වගේම මේ ට්‍රයිඩන්ට් සමාගම අයථා විදියට මුදල් උපයගෙන තියෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. අපිට පේනවා අති විශාල ධනස්කන්ධයක් කෝටි 400කට අධික ප්‍රමාණයක් පළවෙනි නැව් 12න් අතිරේක ලාභ ඒ ධනය ලංකාවට නැවත ලබා ගැනීම සඳහා අපි අනිවාර්යයෙන්ම ඉදිරි කාලෙදී කටයුතු කරනවා.